මේ තියෙන වගේ Samsung Galaxy J4 ෆෝන් එක. ඉතින් යාළුවනේ මෙන්න මේ ෆෝන් එකේ ෆීචර්ස් මොනවද? මේක 2025 වන විට මිල ගණන් කොහොමද සහ මේකේ ස්පෙસિෆිකේෂන්ස් මොනවද කියන එක අද වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් යාළුවනේ මම මුලින්ම තෑන්ක්ස් කරන්න ඕනේ ඕ කට්ටියට. මොකද ඕ කට්ටිය මගේ සබ්ස්ක්‍රයිබර්ස් 100 වෙනි කවුන්ට් එක දක්වා ගහගෙන ආවා. ඉතින් ඒකට මම මුලින්ම තෑන්ක්ස් කරනවා ඕ කට්ටියට. ඒ හැමදාමත් මාත් එක්ක එකතු වෙලා ඉන්න කියන එක මම ආරාධනා කරනවා. ඉතින් අපි යන්නත් මගේ වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මේක ටිකක් මහන්සියලා කරන වීඩියෝ එකක්. ඊළඟට මේක එක දේ ඔය කට්ටිය ඉල්ලන්නේ කට්ටිය මගේ channel එක subscribe කරන්න නැත්නම් subscribe කරගෙන යන්න. ඒ වගේම තමයි යාළුවනේ like button එක press කරන්න අමතක කරන්න එපා. සහ bell subscribe එහා පැත්තේ තියෙන bell count එක click කරොත් ඕක කට්ටියට පුළුවන් notification එකක් මාරේ ඕක කට්ටිය ළඟටම videos ගෙන්න ගන්න. ඉතින් අපි යන්නද මගේ වීඩියෝ එකට. ඉතින් යාළුවනේ Samsung Galaxy J4 කියන වර්ගයේ Samsung වලට අයත් වෙන්නේ J series එකෙන් එන හතරවන ෆෝන් එක විදියට. ඉතින් යාළුවනේ මේකට පස්සේ තියෙනවා J4 Plus එහෙම වර්ග ටිකකුත් ඉදිරියට එනවා. නමුත් මේකේ මට තියෙන black color එකෙන් එන ෆෝන් එක තමයි මං ගාව දැන් තියෙන්නේ. ඒ වගේම තමයි යාළුවනේ මේ ෆෝන් එකේ තියෙන J series එක පස්සේ J4 Plus කියන එහෙම ෆෝන් ටිකකුත් එනවා. මේක J4 එකේ ප්‍රධාන විශේෂත්වය කීපයක් තමයි අපි මුලින්ම කතා කරන්නේ. ප්‍රධාන විශේෂත්වය ගත්තොත් යාළුවනේ එකටම එන්නේ මේකේ 5.5 inch super AMOLED LED කියන ඩිස්ප්ලේ එක තමයි මේ ෆෝන් එකේ ලබා දීලා තියෙන්නේ. යාළුවනේ ඒක ගොඩක්ම හොඳ කාරණයක්. මොකද මේ ෆෝන් එකට අදාළ වෙන සුපිරි ඩිස්ප්ලේ වර්ගයක් මේකට ලබා දීලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ ෆෝන් එකේ තියෙන chipset එක තමයි Exynos 7570 කියන chipset එක තමයි මේක රන් කරන්නේ. ඉතින් යාළුවනේ ඒකත් ටිකක් මේ ඒ කාලේට හොඳ chipset එකක් මේකට සෙට් කරලා තියෙනවා. ඉතින් අපි අන්තිමට මේකේ මිල ගණන් එහෙමත් බලමු. ඉතින් මේකේ තුන්වෙනි කාරණේට අපි දැන් ගියා. ඉතින් යාළුවනේ මේ ෆෝන් එකේ RAM එක 3GB RAM එකක් තමයි ෆෝන් එකටම ලබා දීලා තියෙන්නේ. සහ මේකේ ස්ටෝරේජ් එක 16GB තියෙනවා. ඉතින් යාළුවනේ මේ ෆෝන් එක 16GB කියන ඉතාමත්ම පොඩි ප්‍රමාණයක් තමයි මේක GB තියෙන ස්ටෝරේජ් එක ස්ටෝර් කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේකට අපි සාමාන්‍යයෙන් ගොඩක් දුරට මෙමරි කාඩ් එකක් දාගන්න ඕනේ. මෙමරි කාඩ් SD එකක්. ඒකෙන් අපිට පුළුවන් මේක ටිකක් ෆාස්ට් කියන්නේ ස්ටෝරේජ් එක ටිකක් වැඩි කරගන්න අපිට හැකියාව තියෙනවා. යාළුවනේ මේකේ බැක් කැමරා එක 13MP බැක් කැමරා එකක් තමයි J4 ෆෝන් එකට ලබා දීලා තියෙන්නේ. 1.9 කියන aperture ක්‍රියාත්මකයකුත් මේකේ ලබා දීලා තියෙනවා. anti flash HDR එකක් මේක ලබා දීලා තියෙනවා. ඉතින් මේක තමයි යාළුවනේ ඔය ෆ්ලෑෂ් ලයිට් එක ලබා දීලා තියෙන මෙන්න මෙතන. ඒ වගේම HDR සහිත කැමරා එකක් තමයි මේක ලබා දීලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මේකේ බැටරිය 3000 mAh කියන removable කැමරා එකක් තමයි මේකට ලබා දීලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මට නම් මේක full charge කරොත් මේක ටික battery quality අඩුයි. මට නම් මේක full charge කරොත් සාමාන්‍යයෙන් දවසෙන් කියන්නේ හොඳටම වැඩ කරන එක නම් මේ ෆෝන් කොහොමත් මදි. හැබැයි සාමාන්‍යයෙන් අඩුවෙන් ඒ කියන්නේ මම වගේ අඩුවෙන් මේ ෆෝන් එක යූස් කරන එක නම් හොඳටම දවසක් ප්‍රමාණවත් ඇති. නමුත් සාමාන්‍ය වර්ක කෙනෙක්ට ඒ කියන්නේ ඔෆිස් යන කෙනෙක්ට මේ ෆෝන් එක හොඳට මදි. මොකද වැඩ ගොඩක් මේ ෆෝන් එක කරන්න අමාරුයි. ඉතින් ගත්තොත් මේ ෆෝන් එක ටිකක් අවුල්. දැන් යමු අපේ යාළුවනේ security පැත්තට. යාළුවනේ මේකේ security පැත්ත ගත්තොත් ඉතාමත්ම අඩු security එකක් තමයි මේකේ තියෙන්නේ. මොකද මේකේ pin unlock තියෙනවා සහ sweep unlock කියන්නේ normal sweep කරන unlock එක තියෙනවා. සහ pin එකක් pattern එකක් විතරයි තියෙන්නේ. finger pin unlock, face unlock එහෙම නැහැ. මේකේ normal විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් යාළුවනේ අපි යන් ඊළඟ කාරණේ තමයි වාසි. මේක ලබා තියෙන වාසි මොනවද කියලා අපි දැන් බලමු. ඉතින් යාළුවනේ මේකේ super AMOLED LED display එක නිසා ඉතාමත්ම වර්ණ සහිතව තමයි මේ ෆෝන් එකේ පෙන්වුම් කරන්නේ. ඒ කියන්නේ අඳුරු ඒවත් ආලෝක කරලා තමයි මේ ෆෝන් එකේ පෙන්වීම දැක්වෙන්නේ. සහ මේකේ යාළුවනේ කැමරා පැත්තට આવොත් 3කට එනකල් විතරයි zoom in මේකේ ලබා දීලා තියෙන්නේ. ඉතාමත්ම අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. කැමරා එකක් තියෙනවා බෑක් කැමරා එකේ. ෆේස් කැමරා එක මේ ආකාරයෙන් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ ෆෝන් එකේ තියෙන තවත් ආසෙත් තමයි micro SD card එක නිසා micro SD card එකක් set කරන්න පුළුවන් කියලා මේක ලබා දීලා තියෙනවා.
SIM දෙකක් මේකට දාන්න හැකියාව ලබා දීලා තියෙනවා. Samsung වෙතින් ලබා දීලා තියෙන නිසා මේකේ after sales ලබා දීලා තියෙනවා. ඉතින් යාළුවනේ අපි මේ ෆෝන් එකේ තියෙන අවාසි වලට. ඉතින් යාළුවනේ මේ ෆෝන් එකේ අවාසි වලින් තියෙන්නේ වීඩියෝ එකක් එඩිට් කරනකොට එහෙම ටිකක් ලැග් වෙන ගතියක් තියෙනවා. සාමාන්‍ය අපිට හොඳ වීඩියෝ එකක් එඩිටින් එක යන්න බෑ. normal වී පුළුවන්. ඒ කියන්නේ මේකේ සාමාන්‍ය හොඳම වීඩියෝ එඩිටින් වලට යන්න බෑ. InShot වගේ ඇප් එකක් නම් මේකේ කොහොමද බෑ. ටිකක් අඩුවෙන්ම තමයි මේවා වැඩ ගන්න. ඒ වගේම තමයි යාළුවනේ මේකේ වීඩියෝ එකක් එඩිට් කරලා ඊට පස්සේ එක්ස්පෝර්ටින් දැම්මට පස්සේ 720p තමයි අපිට මේකේ රිසලූෂන් එක දාන්න වෙන්නේ. සාමාන්‍යයෙන් අපිට 1080ක්වත් බෑ. මේකේ එඩිටින් කරන එක්ස්පෝර්ට් එකේ නම්බර එක 1080ක්වත් බෑ. මේ එච්චරකට මේ ෆෝන් එකේ අඩු ඉලක්කයක් තමයි ලබා දීලා තියෙන්නේ අපිට. තාමත්ම අඩුයි මේකේ ලැග් වෙන ගතිය වැඩියක් තියෙනවා. ටිකක් ස්ටක් වෙන ගතිය, ස්ලෝ ෆෝන් එක ඉතාමත්ම ස්ලෝ සාමාන්‍යයෙන්. ඒව තමයි මේකේ තියෙන අවාසි වලට ගන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ මම කියන්නේ මම නෙමෙයි. ඒ කියන්නේ මේක 2025 වන විට මේකේ ප්‍රයිස් එක බලන්න අපි දැන් යන්න. ඉතින් යාළුවනේ මේකේ ප්‍රයිස් එක ගත්තොත් 25790කට වගේ ප්‍රයිස් එකකට තමයි මේ ෆෝන් එක ලබා ගන්න අපිට පුළුවන්. ඉතින් යාළුවනේ මේ ෆෝන් එක ගන්න කඩවල ගත්තොත් අපිට ස්ටෝජෙට් වගේ ගත්ත කඩවල වලින් අපිට මේක ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ අද මගේ වීඩියෝ එක අවසන් කරනවා. දැම්ම දාන වීඩියෝ ලයික් බටන් එක අපේ channel එකට කරලා channel එක subscribe කරගෙන යන්න. ඒ වගේම තමයි යාළුවනේ ඔයා මගේ YouTube channel එක අලුත් කෙනෙක් නම් subscribe කරලා notification එකත් on කරලා තියාගන්න. මොකද මේ වගේ videos ගණනාවක් අපේ YouTube channel එකට තියෙනවා. ඉතින් යාළුවනේ අදට ගිහිල්ලා එන්නම්. මම අද special content video එකක් තමයි ගෙනාවේ. මගේ subscribers 100 නිමිත්තෙන් තමයි අද මම video එක ගෙනාවේ. ඉතින් යාළුවනේ ඉස්සෙල්ලා thanks කරනවා මට subscribers 100 අරන් දුන්නේ ඔය කට්ටිය නිසා. ඉතින් මේ subscribers 100 يعني channel එක වෙන first step එක ඒක අරන් දුන්නේ ඔය කට්ටිය. thank you කියන එක මතක් කරනවා ආයෙත්. ඉතින් අපි තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. අදට ගිහින් එන්නම් මම Techsphere YG.